නොලියූ රහස The Unwritten Secret. කතා සාරාංශය. මේ කතාව විශ්ව කියන තරුණ පුරාවිද්‍යාඥයෙක් ගැන. එයාට පුරාණ ශිෂ්ටාචාර ගැන විශේෂයෙන්ම අපේ රටේ අතීතය ගැන ලොකු උනන්දුවක් තියෙනවා. එක දවසක් එයාට සිංහරාජ කැලේ අද්දර තියෙන කටකතා විතරක් තියෙන දිව්‍යා නගරය කියලා තැනක් ගැන ආරංචි වෙනවා. මේ නගරය ගැන පොත්පත්වලත් කිසිම සඳහනක් නැහැ. විශ්වට හිතෙනවා මේක පරීක්ෂා කරලා බලන්න ඕන කියලා. එයා දීපිකා කියන දක්ෂ ධෛර්ය සම්පන්න ගම්මුලාදෙනියගේ දුවත් එක්ක මේ නොදන්න නගරය හොයාගෙන යනවා. එයාලා කැලේ මැදින් යද්දී නොසිතූ අභිරහස් අద్භූත සිදුවීම් වලට මුහුණ දෙනවා. එයාලා අතරමං වෙනවා. අමුතු සද්ද ඇහෙනවා. අමුතු සලකුණු පේනවා. ගමන අතරතුරදී එයාලට තේරෙනවා එයාලා විතරක් නෙවෙයි මේ නගරේ හොයන්නේ කියලා. පුරාණ රහසක් හොයන බලවත් භයානක කණ්ඩායමක් එයාලා පස්සේ එනවා. එයාලට ඕනේ මේ නගරේ සැඟවිලා තියෙන පුරාණ පුස්කල පොතක් හොයාගන්න. ඒකේ ලෝකෙටම බලපෑමක් කරන්න පුළුවන් රහසක් තියෙනවලු. විශ්වයි දීපිකයි එයාලගෙන් බේරලා ඒ පුස්කල පොතේ තියෙන රහස ආරක්ෂා කරන්න හැටි හොයන එක තමයි මේ කතාවේ අභිරහස. එයාලට අන්තිමට ඒ පුස්කල පොත හොයාගන්න පුළුවන් වෙයිද? ඒකේ තියෙන රහස මොකක්ද? ඒ රහස නරක අයට අහු නොවි එයාලට ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද කියන එක තමයි මේ කතාවෙන් කියවෙන්නේ. පළවෙනි පරිච්ඡේදය නිහඬ කැලෑවේ කටහඬ මීඩියාගේ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ස්තුතියි.